කොහොමද ලස්සන සූර්යකාන්ත මලේ? මට වඩා උස අඩි 6ක් වගේ ඇති මේ ගස්. පළතුරු වෙන්න ඇතිනේ. මම කෑවා. මොනවා වේද දන්නේ නැහැ. සලුත් කියලා පිළිගන්නවා රුමේනියාවේ ඉන්න ශ්‍රී ලාංකිකයෝ වගේම රුමේනියාවට එන්න බලාගෙන ඉන්න ශ්‍රී ලාංකිකයෝ හැමෝම. වෙනද වගේම ලස්සන තැනක් පෙන්වන්න තමයි මං අද ඇවිල්ලා ඉන්නේ. බලමු මොකද්ද මේ තැන කියලා. අපි දැන් යමු සූර්යකාන්ත මල් බලන්න. අපි ගිහිල්ලා බලමු කොච්චර ලස්සනද මේ මල් කියලා. ඔයාලට පේනව නේද වටේම? මේ තියෙන්නේ ලස්සන සූර්යකාන්ත වගාවක්. මේක මාරම ලස්සනයි. දැන් වෙලාව මං ඔයාලට පෙන්නන්නම් හවස 8යි වෙලාව. තාම ඉර බැහැලා නැහැ. මෙතන එකක් අතන තව තැනක් තියෙනවා. ඒ මැදින් තමයි පාර යන්නේ. විශාල ප්‍රදේශයක තමයි මේක වගා කරලා තියෙන්නේ. අපිට ලං වෙලා බලමු. මේ බලන්න මේ ගස් මට වඩා උසයි. අතන මේ රොමේනියාවේ මේවා වගා කරන ප්‍රධාන වශයෙන් තෙල් ලබා ගන්න. සූර්යකාන්ත මල් වගා කරනවා තෙල් ලබා ගන්න. මේ රොමේනියාව තමයි යුරෝපයේ වැඩිම සූර්යකාන්ත මල් වලින් තෙල් නිෂ්පාදනය කරන රට වෙන්නේ. අපි දැන් යමු මේ සූර්යකාන්ත වගාව ඇතුළට පොඩ්ඩක් ගිහිල්ලා බලමු. මේ බලන්න මේ මට වඩා ටිකක් උසයි. මේ බලන්න මගේ වටේම සූර්යකාන්ත මල්. මම පොඩ්ඩක් මේ වගාව ඇතුළට ඇවිල්ලා තියෙන්නේ. මේ බලන්න මට වඩා උස අඩි 6ක් වගේ ඇති මේ ගස්. මේ බලන්න එක ආයෙටම තියෙනවා. මාරම ලස්සනයි මේතන උදේ 7ට වගේ. ඊට පස්සේ ලස්සනයි හවස 6න් පස්සේ වගේ. දවල් නම් එන්න බෑ. රුමේනියාවේ උෂ්ණත්වය හොඳටම වැඩි දවල්ට. සෙල්සියස් අංශක 36 40 ඒ වගේ යනවා. ඒ වගේ වෙලාවට මේ වගේ තැනක එන්න හොඳම නෑ. මේ බලන්න මේවා තාම හැදීගෙන එනවා. මේවත් එහෙමයි මේ. මේවා තාම හැදීගෙන එනවා. තව ටික කාලයක් යයි. මේ හරි තාම පැල තියෙන්නේ. මේ තාම මල පීදීගෙන එනවා. මේ තාම පොඩි ගහක් මේවා.
අතර මේ ගහ බැලුවොත් මේ ගහ මටත් වඩා උසයි. තාම මේ මල හැදීගෙන එන්නේ මේ. කොහොමද ලස්සන සූර්යකාන්ත මලේ. තව ටිකක් ඉස්සරහට ගිහිල්ලා බලමු මෙතන. රුමේනියාවේ දවල් කාලේ මාරම රස්නයක් තියෙන්නේ. එළියේ ඉන්න බෑ හරිම අමාරුයි. වෙනාට ගොඩක් විදේශිකයෝ එළියේ වැඩ කරනවා. එයාලගේ පවුල් වෙනුවෙන්. එයාලගේ මාසේ පඩිය වෙනුවෙන්. මෙතන මේක සැදලා තියෙන අඩි 6ක් වගේ උසට මේ ගහ වර්ධනය වෙලා තියෙනවා. තව ලස්සන පළතුරු ගහක් දැක්කා. මම මේක පෙන්වන්න ඔයාලා එක්කයි යන්නේ. ළඟටම ගිහිල්ලාම පෙන්වන්න. මේකේ නම නම් මම දන්නේ නැහැ. ඔයාලා දන්නවා නම් පහලින් කමෙන්ට් එකක් දාන්න. මේ තියෙන්නේ ගෙඩි ගොඩාක් තියෙනවා මේක චූටි ගෙඩි ගොඩාක් තියෙනවා. අර ගෙඩියක් අල්ල පෙන්නන්න. මේ තියෙන හරිය චෙරි ගෙඩි වගේ. ගොඩක් පොඩි. ගහ පිරෙන්න තියෙනවා. මේක හරිය උගුරැස්ස වගේ උගුරැස්ස ගස්සල උගුරැස්ස දෙන්නේ. අන්න ඒ වගේ. හරි මේ දිගට මේ ගස් හැදිලා තියෙනවා මේ. මෙතනක් තියෙනවා. මාරම ලස්සනයි. ටිකක් රෝස පාට වෙච්ච ගෙඩියක් හම්බුණා මේ. ඒක න පොඩ්ඩක් ජරා වෙලා වගේ. ගහේ තියෙද්දිම පණුව ගහලා. මේ ගෙඩිය ටිකක් හොඳයි වගේ.
මං කාලා බලනවා. මාටම රහයි. පල්තුරු වෙන්න ඇතිනේ මම කෑවා. මොනා වෙයිද දන්නේ නැහැ. මොනා වුණත් කාලානේ මැරෙන්නේ. ඉරත් බැහැගෙන යනවා. සමුගන්න වෙලාව හරි. මේ වගේ ලස්සන වීඩියෝ වාට බලන්න ඕන නම් අනිවාර්යෙන් මගේ YouTube channel එක subscribe කරන්න අමතක කරන්න එපා. ඒ වගේම bell icon එක ගහලා ලස්සන වීඩියෝ upload කරපුවා මම ඔයාගේ ළඟට ගෙන්න ගන්න. දැන් ඉතින් සුපුරුදු පරිදි ගෙදර බලා යන්න.